නටකම් කරනවා නටවරකොයි අනේ කිරිහාමි බලපන් මම මොකද කිව්වේ බලු කුක්කෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි හරිම ඇට්ටරයා හැබැයිම ඇට්ටරෙක් නෙමෙයි හරිම පව්කාරයෙක් මොකද ඔය බලු කුක්කාගේ වලිගෙට කරන්න හදන්නේ ඔය කොයිතරම් කරකවල වැරදිලා කඩලා අතට ආවතින් වලිගේ කැඩුණොත් ගන්නවා දත් මදින්න උන්නේ මේ බලන්න හරිම මිලුකාරයෙක් බලු ලකුණෙන් කොහොමද දත් මදින්නේ දත් මදින්නේ බාඹු කෝට්ටු වලින් කවුද තාත්තේ මේ කොහෙන්ද මෙයා වහුලා ගත්තේ පුතේ එහෙම කියන්න එපා මේ අයියා කැලේ අතරමං වෙලා ඉඳලා මම මේ ගෙදර එක්කන් ආවා පාළුවේ යන්නත් එක්ක උඹට සෙල්ලම් කරන්නත් බැරිය මෙයාද මේ සඳුනා පුතයි කියලා කිව්වේ ඔව් කොහෙද ගියේ ඕම ඇවිදින්න යනවා තිබාගත්තේ අම්මලා තාත්තලා නොකිය මම එනකම් බලන් හිටියේ අනේ බලුකුක උඹේ වලිගට රිදුනයි මොකද්ද මේ අයියාගේ නම කිව්වේ කිරිහාමි ඔව් කිරිහාමි කිතියාමි නෙමෙයි කිරිහාමි ලාලා කිරිහාමි ආඳුලා මොකද ඔය කරන්නේ ඵලයල්ලාර හේන පැත්තට මම එන්නම් තව ටිකකින් හේන ඔව් තාත්තා අපි යනවා හේන පැත්තට යමන් හේන පැත්ත හේනට කිති ගවන්න බෑ නෑ කිති ගවන්න මේ මාව ලුණු ගෙලිවා ලුණු කිති ගවන්න බෑ කිති ගවන්න බෑ ලුණු ගනියපා ලුණු ඉතින් කිති ගවන්න ලුණු අනේ සඳුනා මලේ අනේ බන් දැන්වත් බෑපන්කෝ අනේ බන් මගේ කර හොඳටම රිදෙනවා බෑ බම් බයින්න බෑ අනේ බෑපන්කෝ බෑපන්කෝ බයින්න කිව්වා එනම දානවා උඹ දාපම් බා ඔන්ටම අද්ද උඹට අද්ද මාව වැට්ටෝ මම කොන්දත් කැඩුවා මං කියනවා තාත්තට ඒක තමයි මං ඉතල උඹට හොඳින් කිව්වේ බයින්නේ කියලා උඹලා තාමත් හේනට ගියේ නැද්ද තාත්තා මෙයා මාව වැට්ටුවා නෑ උන්නේ මේ ඇටර මාව වුණාගේ මගේ බෙල්ලේ එල්ලීගෙනම හිටියා මං ඉතින් බීම දැම්මා උඹ ඒ පාර කිරිහාමිව අල්ලගත්තද දෙන්න දබර කරගන්න නැතුව හේනට පල්ලයන් ඉක්මනට මම යනවා වෙල පැත්තට එහෙනම් දෙන්නඹට යම හිටපි මම හොල්ලට කොමරා ඒක නෙමෙයි කිරියාමියයි උඹ දන්නවද බඩ පිණුම් ගන්න බඩ පිළුම් ඔව් බඩ පිණුම් ගන්නනේ බඩ පණුවනේ බඩ කිනි වෙලාවට බඩ පණුව බඩ පිළුම් ගන්නවයි කෝ නෑනේ එහෙනම් බඩ කිනි නෑ ඒ බඩ පිණුම් නෙමෙයි මම කියන්නේ වෙන්න මේවා උඹට ආයෙත් ගන්න හදන්නේ ගන්න නෙමෙයි පිණුම් ගන්න උගන්නන්න හදන්නේ ඔන්න පිණුම් જાති තියෙනවා ගොඩාක් හරි හිටු පිණුම් තියෙනවා බඩ පිණුම් තියෙනවා හරි බඩ පිණුම් කියන්නේ මෙන්න මේවා ඔන්න ඔහොම තියලා
මම ගැහුවා එකයි. ඊළඟට දෙකයි. හරිද? දැක්කද? කජු කන්න වගේ ලේසි. අපයි කජු කන එක තරම් ලේසි වැඩක් නෙමෙයි. මං දවසක් කජු කන්න ගිහිල්ලා ගඟෙත් වැටිලා මැරුණා. ඒ කජු කන්න ගිහින් මැරුණට බඩ පිණුම් ගහලා මැරෙන්නේ නැහැ. එහෙනම් අර හාවොත් බඩ පිණුම් ගගා කැලේ කඩාගෙන දුවන්නේ. අපයි හාව බඩ පිළුම් ගාවට මට නම් බඩ පිළුම් ගන්න බෑ. ගහපන් කිව්වේ. අපයි මට බෑ. ගහපන් පිණුම. මං කිව්වනේ මට බෑ කියලා. ගහපන් බඩ පිණුම. මං එන එකක් ගන්න. කොන්දු වැටේ බින්දේද දාන්නේ නැහැ. කොන්දු වැට බින්දෙන්නේ නැහැ. මෙහෙම හරියා. හරි හරි. ඊටපන් හොඳ. තාත්තට කියන්නේ. ඊටපන් කිව්වේ. ඒ කිරියාමේ කිරියාමේ තාත්තා එන්න ඉස්සලා පැලට පැනගමු. වරෙන් ඉක්මනට. නැත්නම් පැනුම් අහනවා. ඒක නෙමෙයි කිරියාමයි. අද උඹ පැල රකින්න ඕන. මට නිදා ගන්නත් ඕන. හරිද? උඹ නිදා ගන්නයි මම පැල් දකින්න. බත් එක ආරම්භ කළා මට හොඳට මාන්ති. ඒක නෙමෙයි මං කියන්න. අපි සීපද කියමු තරංගෙට. හා එතකොට හරක් එන්නෙත් නෑ. මදුරු වෙන්නෙත් නෑ. නිදිමත යන්නෙත් නෑ. මොනව නැතත් ගැරඩි නම් ඒ කකුල් කඩාගෙන මේ පැල උඩට. ගැරඩි? ගැරඩින්ට කොයින්ද මොඩේ කකුල්? පණ්ඩිතකම තියලා දැන් ඉතින් පටන් ගන්නේ සීපදයක්. මතකත් නෑ බං. අම්මා කියා දීපේ වරන් පොඩ්ඩක් ඉඳපන්කෝ කල්පනා කරලා බලන්න. හරි. එකක් ආවා හිතට. අර වෙල්ලියා එක ගොන්දන්නේ. මං කියන්නම් ඒක. ඔන්න එහෙනම් වෙල්ලියා එක ගොන්දන්නේ කකවුනි. මොකෝ ගොන්දන්නේ විතරක් ඉන්නේ? ඉන්නේ කගොනෙකු වලිගය නැතුව වැනි වලිගය නැති ගොනා මැස්සන්ට බැට දුනි. මොකෝ උඹ hina වෙන්නේ? මං කියන්න එපාද? ඔය කිව්ව සීපදයක් නේ කියන්න ඕන පැල් කවියක් නේ. ඕම තමයි අර අඬාර පාන්නත් මීයරක් උංග මඩට දාලා. දුප්පත් කමත් වලිගය නැතිව වැනි අන්න බලපන්කෝ. උඹ ඉන්න මට බදේ තමතක වුණා. සතුනෝ නවත්තපන් ඔය වෙහිලු. අන්න හරක් පැනලා. චකටියා. ජාකොටියා. දැක්ක නේද? එක පාරක් අදී ගන්න බැරි වුණානේ.
හිටපන්කෝ. මං හොඳයින් පාරක් දෙන්නම්කෝ උඹට ආයිත් නොඑන්න හේන පැත්තට. අතාරිනවා. අතාරිපන්කෝ. කවුද? තඳුන්ගාමි නේද? තඳුන්ගාමි අතාරිනකෝ. පිළු කරලා පෙරවත් වෙනවා අතාරිනකෝ. තඳුන්ගාමි අතාරිනකෝ මං කියලා ඔයාලගේ අප්පච්චිට ආවම. අතාරිනවා නේද? කවුද? කවිතෙන් පාරක් දීලා. කවුද කිරියාමි? නෑ මේ බලන්නකෝ. අර හරකට කෙවිතෙන් පාරක් දීලා දෙන්නේ නැහැ මේ තඳුන්ගාමි මාව අල්ලගෙන. උඹ ඔය පැල් රකින්න හැටිද? මං උදේ ඉඳලා පැල් රැක්කා. මේ දීපදක් කිව්වා. මෙන්න මේ අර කාවනේ හේනට තාපොඩ්ඩේ ඔක්කොම විනාශ කරනවා. මේ සතුන්ගායි මාව අල්ලගෙන අනේ අතාරින්න කියන්නේ කර කෙවිතෙන් පාරක් දීලා නරුට. මොකද hina වෙන්නේ? මම මේ අල්ලගෙන නෑ කිරියාමි මූ ඉන්න හැටියට මට hina ගියා. මේ කෙවිත දීපන්කෝ. මම මුන්දට දෙන්නම් හොඳ වැන් දෙකක්. අන්න හරි. මම දෙන්නම්. ඇතිද? අපොයි ඔළුව හිතලයි. අපොයි මමලා කිරියාමි මදයි වෙච්ච දේ එදා කිරිහාම් මැරුණේ ගහේ අතුවල තිබුණු පිනිකැට එයාගේ ඔළුවට වැටිලයි. හිටපන් මම උඹට හොඳයින් වැඩක් කරන්න. කිරියාමි දැන් ඉතින් උඹට පනාපෝ නෑම දවසක අපේ දිහා වරෙන් මම ගියා. යකෙක් කන්න බඩගිනි. ඒත් ඉතින් මොනව කරන්නද? මරණයට පස්සේ කන්න පුළුවන් නෑ. ඔන්න ඒ ඉන්නවා. හිටියල් ගැලවිල්ලක් නෑ මලක් ගැලවිල්ලක් නෑ නපුරු මිනිස්සු යන්නේ මිනිහට ඇති මු යන්නේ මිනිහ පාරගෙන මු මිනිස්සු නෙවෙයි යක්කු යන්නේ මිනිහ පාරගෙන මු මිනිස්සු නෙවෙයි යක්කු මොකද බිල බලන්න ආයේ පාගගෙන යන්න රහදන්නේ නෑ උන්නේ මම බැලුවේ මේ ගෙදර නින්ද යන්නේ නැතේ මේ මෙතන නිදාගන්නේ. නින්ද යන්නේ නිදාගන්න මිනිහයි බැරිච්ච මිනිහයි අඳුරන්න බැරිද? අනේ මැරිලා නේන්නම් කටේ විතරයි පණ තියෙන්නේ. කටේ පණ නැහැ මොඩේ. මගේ මුළු ඇඟෙන් පණ නැහැ. ඉතින් බෙල්ල පාගන යනකොට මැරිච්ච මිනිහෙක් උනත් කට පියංගි දීද? මේ යාළුවා මයගාව පංකාදු බෙහෙතක් තියෙන. මැරිච්ච මිනිස්සුන්ව පණ ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් රිදේ. කමන්නේ නෑනේ. කමන්නේ.
ඕන් රින් කට්ටෝ පුට්ටු වරෙල්ල යන්නේ ඔක්කොම අරගෙන වරෙල්ලකෝ යා වරෙන් යන්න වරෙන් ඕන් ඔතනින් ඈදි ගත්තන මෙතන නම් හොඳ තමයි කොළුව වාඩි වෙනකෝ කොහමද දැන් උඹට හොඳද පණ ආවනේ අනේ අමාරුවෙන් හරි පණ ආවනේ ඔයලට පින් දිද්ද වෙයි අරින්න ඉඳලා ඔබට අපෝ මට එපා නුංගේවා ගමන්ලා තියාගනි අපෝ මට එපා මට ඕනේ නැහැ මට කරන එකම උපකාරය නෑ මං මරුණු දාසන මාත් එක්ක වාද විවාද කරන්නේ නැතුව මං කැලේට ගිහින් දාන එක විතරයි ඒ මල දාටනේ එදාට අපි උඹව සොහොනට ඇද දානවා විතරක් නෙවෙයි 7 දවසකට පස්සේ දානෙකුත් දෙන්නම් ලැබු කිරිවතුත් කමු හරි ඕ නවත්ත ගනි අයියා